දැනෙන ආකාරයට මට හැඟෙන ආකාරයට ආදරය කියලා කියන්නේ සිරුරු දෙකක් තුර ජීවත් වන්නව එක් ආත්මයක්, එක සියුම් දෙයක්, එක භාවනාවක් වගේ. ආදර කියන දේ නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. සමාජයක් පවතින්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් කියනවනම් මට ආදරය කියන එක ඕන නැහැ කියලා, එක්ක ඔහු පිස්සෙක් වෙන්න ඕනි. ඒකට තමයි මානසික ලෙඩෙක් නැත්තම් දෙවි කෙනෙක්. සතෙක් වුණත් කවුරු වුණත් අපිට ආදරය කියන එක අනිවාර්යෙන් අවශ්‍යයි. ආදරය මත තමයි ලෝකය පවතින්නේ. ඔබ හොඳට බලන්න. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ ආදරයක් නැති වුණොත් එහෙම විරහවකට බාධනය වුණොත් එහෙම මොකද වෙන්නේ? පපුව පිච්චිලා යනවා. මේක සාමාන්‍ය පෞද්ගලික පොදු දෙයක්. මේක ප්‍රායෝගික දෙයක්. ඉතින් මේ ආදරය කියන එක මම අර කලින් සඳහන් කළා සිරුරු දෙකක් තුර ජීවත් වෙන එක ආත්මයක්. භාවනාවක් වගේ මේක පරිස්සමෙන් කරගෙන යන්න ඕන දෙයක්. මේ ආදරය නැති වුණොත් එහෙම ලෝකෙ ඉවරයි. ඒක නිසා මේ ආදරය කියන එක ඇත්තරම අර දේවත්වයෙන් සලකන්න ඕනේ. හැබැයි ආදරයට ආදරය කරන්න ඕනේ. එහෙම නැතුව ආදරය විහිළුවට ගත්තොත් එහෙම ඒකෙම පිච්චිලා විනාශ වෙලා යනවා. ප්‍රේම සම්භණිය හිත් ගැඹුරේ